කිසිම ප්‍රශ්නයක් හැමදාම තියෙනවා. සමහර ප්‍රශ්න ආපු දවස්වල හිතුණා නේද කවද මේව විසඳෙයිද දන්නේ නැහැ. කවද මට hina වෙලා ඉන්න ලැබෙයිද දන්නේ නැහැ. කවද මගේ මේ දුක අඩු වෙයිද දන්නේ නැහැ. කවද මේ ප්‍රශ්න විසඳෙයිද දන්නේ නැහැ. අනේ මේව නම් කවදාවත් විසඳෙන එකක් නැහැ. හැමදාම දුක් විඳ විඳ තමයි මට ඉන්න වෙන්නේ. එහෙම හිතලා නැද්ද? එහෙම හිතනවා. මම කියනද පොඩි වැඩක් කරන්න. හරි. මතක් කරගන්න මීට කලින් අඬලා තියෙනවද ජීවිතේ? ඈ? අඬලා තියෙනවනේ. හරි. මීට කලින් ඔබ ජීවිතේ වැඩියෙන්ම අඬපු දවස සහ ඒ අඬපු ප්‍රශ්නේ මතක් කරගන්න. හරිද? මතක් කරගෙන අද ගෙදර ගිහිල්ලා අද රැට එදා තරම් පුළුවන් නම් හිතලම අඬන්න. පුළුවන්ද කරන්න? ඔබ ජීවිතේ වැඩියෙන්ම අඬපු ප්‍රශ්නය අද ගෙදර ගිහිල්ලා මතක් කරගත්තා. වෙන එදා පළවෙනි දවසේ අඬපු තරම් පුළුවන් නම් අද රැට ගිහිල්ලා හිතලම අඬන්න. එහෙම පුළුවන්ද කරන්න? තේරෙනවද එතකොට මේකේ ස්වභාවය? හරිද? අද ඔබට එදා ඒ ප්‍රශ්නේදී ඇඬුවා. ඒ අඬද්දි හිතුණා කවද මේක විසඳෙයිද කියලා. හැබැයි අද ඔබට හිතලවත් එදා තරම් අද අඬන්න බෑ. තේරෙනවනේ ස්වභාවය. සමහර ප්‍රශ්න එන දවස් තියෙනවා. මේ ටික හොඳට මතක තියාගන්න. ඒ ප්‍රශ්න එන දවස්වල හිතෙනවා ඒ දවස්වල ස්වභාවය තමයි රැට නිින්ද යන්නේ නැහැ, කොච්චර නිදා ගන්න හැදුවත් නිින්ද යන්නේ නැහැ, කන කෑම එක කා ගන්න බෑ, ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා, හැම වෙලාවෙම මේ ප්‍රශ්න ගැන කල්පනා කරනවා. කොච්චර අය මාත් එක්ක හිටියත් මම තනි වෙලා කියලා හැඟීම දැනෙන්න පටන් ගන්නවා. මේ ගොඩාක් පිරිසක් ඉන්නවා මාත් එක්ක. හැබැයි මම තනි වෙලා කියන හැඟීම දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන හැඟීමත් එක්ක මම වෙන් වෙලා කියන හැඟීම දැනෙනවා. ඒක දැනෙන්න පටන් ගත්තාන් පස්සේ ඒකේ අවසානෙටම ගියාම මට මංවත් නැහැ. මැරිලා ගියා නම් හොඳයි කියලා හිතනවද නැද්ද? හිතනවා. මැරෙන්න හිතන වෙලාවල් එනවා. මැරෙන්න හිතන දවස් එනවා. මේ ප්‍රශ්න විසඳන එකක් නෑ. මැරෙන්න ඕනේ කියලා හිතන දවස් එනවා. හැබැයි එදාට මම මේ අද කියපු ටික මතක තියාගන්න. මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් විසඳනවද නැද්ද? විසඳනවා. එදාට කවදාවත් හරිද? ඒ ප්‍රශ්නේ ආපු වෙලාවට, ඒ විඳවන වෙලාවට එදාට කවදාවත් ඔබ හිතන්න එපා. ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න එපා. පැහැදිලිද කියන එක මේක හොඳට මතක තියාගන්න. හැඟීම් වලින් අන්ත වෙච්ච වෙලාවට, ගොඩක් දුක් වෙන වෙලාවට, වේදනාව විඳින වෙලාවට එදාට කවදාවත් ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න එපා. ඇයි මට එහෙම වුනේ? මම මෙන්න මෙහෙම කරා නම් ඒ දේ එහෙම නොවෙන්න තිබ්බා. මං එදා මේ දේ නොකර නම් ඒ දේ එහෙම නොවෙන්න තිබ්බා. අපරාධය එහෙම නොවෙන්න මට මේ දේ කරන්න තිබ්බා. ඇයි මට එහෙම වුනේ? මම මේ දේ කරොත් ඒක එහෙම නොවේයි. ඒ දේ නිවැරදි වෙයි. ඒක හරි ගස්ස ගන්න පුළුවන් මම මෙහෙම කරොත්. එහෙම හිතන්න ඔබ ගැන කලකිරෙන්න පටන් ගන්නවා. එහෙම හිතන්න ඔබ ගැන විඳවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට ඔබ එපා වෙන්නේ මැරෙන්න හිතනවා. ඒ නිසා ආරාධනා කරනවා අන්න ඒ වෙලාවට ඉවසගෙන ඉන්න. කාලයට ගත වෙන්න දෙන්න. උත්තර හොයන්න එපා. ඇයි